ඕන්ලයින් කියනවා මම තෙර කරන්නේ නැහැ. කැමතිත් නැහැ. මං ගාවට එන්න ඔබතුමාලා ඇවිත් මගෙන් වැඩ කරගන්න ඉරි ගහට දාලා යනවා වගේ මං එකෙන්ම වැඩ කරලා දෙනවා කියලා මං පොරොන්දු වෙනවා. කිසිම සම්බන්ධයක් ඕනේ නැහැ වත්තුව. කිසිම සම්බන්ධයක් ඕනේ නැහැ. දවස් 3ක් මං ජප කරන යක්ෂ පෙරේතු බුතු ධර්මාව. ආකාශන යන්ත්‍රයක් කියලා තියෙනවා. ඒ යන්ත්‍රෙම ලංකාවේ නම් අතට දෙනවා. පිටරට නම් මම මේක කරන්න මට පුළුවන්. ඒ දේ කරන පුතේ දැක්ක එයාට හිතුනොත් අන්න අරක උණයි මට. අන්න අර දේ මට අවශ්‍යයි. එහෙනම් බැලුපු ගමන් එනින් මෙයාට ලැබෙනවා ඉතින්. ඒවා ඔව්වට අහුවෙන්න එපා දෙයනේ. මම නම් කියන්නේ අහුවෙන්න එපා. අනාවැකි කියලාට අහුවෙන්න එපා. බොරු අට බොරු. එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කීයටත් වෙන්නේ නැහැ. වෙනවනම් ඉතින් අද කොයිතරම් දිනුද මට කරන්න බැරි වැඩක් නැහැ. මම කරොත් කරාම තමයි. මම ඔය අනිත් වගේ බොරුවට එක එක ඒවා මාව පාන්නේ නැහැ. කරොත් කරාම තමයි. රාත්‍රියේ 9න් පස්සේ තමයි අනිවාර්යෙන් මම මේ දේවල් කරන්නේ. සතේ සීපා එක්කත් කෑ ගන්න බෑ. ඒ වෙලාවට. මුල ගත්තත් වදින්න බෑ. ඒ වෙන්නේ එක්ක ඇලයුරක නැත්තම් සෝනක නැත්තම් තුම්මන්සලක. එහෙම මිනිස්සුන් ඇයි තවත් අසරණ කරන්නේ? ඒක නම් ඉතින් මෙහෙමයි පුතේ මම නම් ඉතින් කවදාකවත් එහෙම කරන්නේ නැහැ. කරලත් නැහැ. ජීවිත කාලෙටවත් වසියක් කියන්නේ කෙල්ල කොල්ල ඉන්නවනේ. ඔව්. ඒගොල්ලෝම වසී කියන්නේ වසියක් නෙමෙයි. ඒගොල්ලෝ ආදරය ලබා ගන්න ඔය පරක්කු උනායි මේ කියලානේ මට කියන්නේ. ඒවා කරන්න මම තනින් තන දුවන්න අවස්ථාවක් නැහැ. මට මේ දේවාලේ මට දෙවියන්තුරට කන්න ලව් කරලා යක්ෂ පෙරේතෝ දමනේ දාලා ඒ දේ මට මේ දේවාලය අස්සෙන්ම කරන්න පුළුවන්. ඉතින් අනියම් සම්බන්ධ. ඔව්. අනියම් සම්බන්ධ වලට නම් පිටි ගොඩක් මේ අපචා මේ මට උවමනා වෙනවා ඒගොල්ලන්ගේ තාවුරු කිරීම. ඒගොල්ලෝ ඒ බලලා ඒගොල්ලන්ට සුදුසු තැනක් තියෙනවා. ඒක කරන්න සුදුසු තැනක් තියෙනවා. සෝනකෝ ඇලවි විරකෝ තුම්මල් තලක ඒ වගේ තැන තෝරාගන්න තමයි ඒව ගන්නෙ මං. ඒවා බලලා ඒ තැන තෝරාගෙන ඒ වෙලාවක් බලාගෙන ඒ රාජකාරිය කරන්නේ මං ඒ විදිහට. අම්මා පල්ලේ බලන්න බැලුවේ නැත්තම් බෑනේ බලන්න රුයන් දෙයක්. එයාට මේ ග්‍රාහපර දෝෂ තියෙනවාද? තව දෙයක් කරලා තියෙනවාද? මෙයාට කොඩි වින කරලා තියෙන. ඒ හැමදේම බලන්න. බලලා තමයි මම යන්දයක් ඒ දරුවට ඒ පුතාට කරලා දෙන්නේ. ඔය දෙන්නේ ගියේ. ඔය දෙන්න දැන් අවුරුදු 4ක්. ඔය මහත්තයා හිටියේ රට. ගෝ ලංකාවේ. දැන් සතියක්කට වැඩි මං හිතන්නේ. සතියක් කියන්නේ කොහොම හරි දවස් 10ක් 12ක් වගේ ඇති. ඕන් ආවා. අද ඇවිල්ලා ඒ බාරෙත් ඔප්පු කරලා මේ මට ඔය දීලා ගිය ඒවත් ඔය බාර කරලා මට දන නමස්කාර කරලා වැදලා ඔය දෙන්න යන්නේ. කටේට එන කෙල පිටට මතුරලා කෙල ගහලා ගෙදරින් ගෑනු කෙනා ගෙන්නපු කතා අපි අහලා තියෙනවා. ඔව් එහෙම තියෙනවා මයි පුතේ නැත්තේ නෑ. අනිවාර්යෙන් අනන්ත අප්‍රමාණයි. මේ මම වුණත් අලු කේල් කොලේ බත් කන්නේ අදපනත්. අදටත් මම මේ අලු කේල් කොලේ බත් කන්නේ. දෙමාපියන් වට පින් සිද්ධ වෙන්න උන්වහන්සේලාගේ වරන් ඇතු තමයි මේ දෙක කරන්නේ. මම අස්සලට කඳුළු වෙනවා. ඒ ප්‍රතිපත්තිය මං ගෙනියනවා මම මරණකම්. ආයිබෝවන් හැමෝටම වාසනාවන්ත සුන්දර දවසක්. අද දවසේ මගේ සූදානම වසර ගාණක් ඉපරිණි දේවාලයක ඉඳගෙන වසර ගාණක් මේ ශේෂ්ත්‍රයේ පළපුරුද්දක් ඇති කෙනෙක් එක්ක මේ නොපෙන්න ලෝකේ නොදකින පැතිකඩ සම්බන්ධ සමාජීය බෝධනවත් කරන චන්ද්‍රපාල ගුරුතුමා. ආයිබෝවන් වාසනාවන්. ආයිබෝවන් පුතේ. කොහොමද? වෙනව මේ අතර මාතෘම. පෞගි දවස්වල වැඩ ගන්නවා කර දඹදිව කියලා තාව නේද? ඔව්. වශී ගුරුකන් රාශියක් නේ. ඔව් ගියේ 29 ආවේ 18 ආවේ. ඒ කියන්නේ යම් කිසි පූජාවල බාරහාර ඔප්පු කරන්න අපිට මේ සාමාන්‍යයෙන් පරක්කු වෙන දේවල් තියෙනවනේ අපච්චි. ඒවා කරගන්න තමයි මහත්තු ගොඩක් ඔය ගියේ. ගියේද? ඔව්. ඒවා සාරාප්ප කරන සාර්ථක. ගියෙත් අවුරුදු 4කින්. 4කින් ගියේ. අවුරුදු 4කින් ගියේ. ඒවා සාර්ථක කරලා දීලා ඉන්න. සාර්ථක කරලා දෙන්නත් ඒ වගේම අතපහුවෙච්ච ඒවා බලා කියාගෙන ඒගොල්ලෝගෙන් අවසර ඇතුව අපිට දෙනවනේ ලිපි ගොන්නක් දෙනවා ඒකත් අරගෙන ආවා. ඉතින් ගුරුනාථ මේ මිනිස්සු ඇත්තටම අසරණ වන දේවල් පස්සේ ඉන්නේ. ඔව්. එහෙම මිනිස්සුන් ඇයි තවත් අසරණ කරන්නේ? ඒක නම් ඉතින් මෙහෙමයි පුතේ මම නම් ඉතින් කවදාකවත් එහෙම කරන්නේ නැහැ. කරලත් නැහැ. ජීවිත කාලෙටවත් මම කරන්නේ මගේ සීයා තාත්තා කරපු දේවල්. මා සම්මත කාලේ ධම්ම පැවතීගෙන එන දේවල් තමයි මම කරන්නේ. ඒ නිසා ඉතින් මම බය නැතුව ඕනෑ තැනක
මගේ ඔය අතර මාතුරුන්ට කියනවා වගේ බය නැතුව ඕනෑ දැනක මට කියන්න පුළුවන් සත්‍යයක් තියෙනවා. මම කරපු එක කවදාකවත් වැරදිලත් නැහැ. වරදින්නෙත් නැහැ. හැබැයි මේ ඔන්ලයින් ගුරුකන්නේ ගොඩක් කට්ටිය කරන්නේ. ඔව්. එහෙම කරන්න පුළුවන්ද? එහෙම පුළුවනි. ඒ කියන්නේ එන්ට බැරි අවස්ථාවක් තියෙනවා නම් කරලා දෙන්න පුළුවන්. නැතිනම් මම නිතරම කියන්නේ ඔය පුතාලා දූලට මං කියන්නේ මං ගාවට එන්න. මේ මගේ දේවාලේ ඇවිත් කතා බතා කරලා සුවදව තමන්ගේ තියෙන වැඩ කටයුතු ටික කරගන්න කියලා. දැන් මට කියන්නකෝ මේ ඇයි මේ දේවාල අලුත් වැඩියා කරන්නේ නැතුව ඔබතුමා මේ පරණ විදිහටම තියන් ඉන්නේ මොකක් හරි හේතුවක් තියෙනවද? හේතුව මේකයි. ඉතින් අලුත් වැඩියා කරලා තේරුමක් නැහනේ මේ මාත්. මේ විදිහම ඉතින් අර අපේ ස්ත්‍රියා තාත්තා කරපු විදිහම ඔය තිබිච්චාවයි කියලා මට හිතෙනවා මගේ අද වෙති. මිනිස්සු ආදරයෙන් පරාද වෙලා මේ විරහ වේදනාවෙන් බොහෝ විදිහ ඉන්නවා. වශියක් ගුරු කරන්නේ කොහොමද මිනිස්සු? මෙන්න මෙහෙමයි වශියක් කියන්නේ. අර අපේ මාත්‍යා අහන්නසා කියන්නේ මෙහෙමයි පුතේ දැන් ඉන්න රත්තරන් වශියක් කියන්නේ කෙල්ල කොල්ල ඉන්නවනේ. ඔව්. ඒගොල්ලෝම වශී කියන්නේ වශියක් නෙමෙයි. ඒගොල්ලෝ ආදරය ලබා ගන්න ඔය පරක්කු උනායි මේ කියලානේ මට කියන්නේ. ඒවා කරන්න මම තනින් තන දුවන්න අවස්ථාවක් නැහැ. මට මේ දේවාලේ මට දෙවියන්තුරට කන්න ලව් කරලා යක්ෂ පිරිතුම් දමනේ දාලා ඒ දේ මට මේ දේවාලය අස්සෙන්ම කරන්න පුළුවන්. අනිවාර්යෙන් කරන්න පුළුවන්. දවස් වරු 3ක් විතර යද්දී වරු 3 තමයි. වරු 3න් මට ඒ දේ කියලා දෙන්න පුළුවන්. මෙන්න මේව දෙයක් තියෙනවා. වශී කියන්නේ තියෙනනේ අනියම් සම්බන්ධ. ඔව්. අනියම් සම්බන්ධ වලට නම් පිටි ගොඩක් මේ අපචා මේ මට උවමනා වෙනවා ඒගොල්ලන්ගේ තාවුරු කිරීම. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නම උපන්දිනේ ෆොටෝ දෙක ඒ වගේ මට උවමනා වෙනවා. ඒවා ගන්නෙත් මේ මට මොකද මේ නංගන් ගන්නවා කියන්නේ නැහැ. ෆොටෝ එකක් ගත්තා කියන්නකෝ. ෆොටෝ එක දැන් ඔයා වගේ කී දෙනෙක් ඉන්නවද බලන්නකෝ. කීයක් ඉන්නවද? ඒ ෆොටෝ එකට අපිට කරන්න බෑනේ. ඒවා ගන්නෙ මම ඒගොල්ලෝ ඒ බලලා ඒගොල්ලන්ට සුදුසු තැනක් තියෙනවා. ඒක කරන්න සුදුසු තැනක් තියෙනවා. සෝනකෝ ඇලවි විරකෝ තුම්මල් තලක ඒ වගේ තැනක් තෝරාගන්න තමයි ඒවා ගන්නෙ මම. ඒවා බලලා ඒ තැන තෝරාගෙන ඒ වෙලාවත් බලාගෙන ඒ රාජකාරිය කරන්නේ මම ඒ විදිහට. එතකොට මේ ඒ කෙනාගේ දැන් අපි හිතමු දැන් වශී වණියන් සම්බන්ධතාවයක් තියෙන කෙනාට තවස් පෞල් පසුබිමක් තියෙනවා. යා පෞල් ජීවිතය හොඳ ගත කරනවා නම් අර ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද එතකොට? ප්‍රශ්නයක් කියන්නේ මේමයි. ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා තමයි. අපි ඉතින් බලනවා ඒක මේ නේද? මේ හොඳද නරකද කියලා බලලා තමයි ඉතින් මේ රාජකාරිය කරන්නේ. කියන ඔබට පැහැදිලි කිරීමක් කරන මොන වගේ වෙලාවටද මොන වගේ යාමයටද මේ වගේ දේවල් වෙන්නේ කොහොමද කියනවද? මේමයි මම කරන්නේ මේක දවල් 5 නෙමෙයි. රාත්‍රියේ 9න් පස්සේ තමයි අනිවාර්යෙන් මම මේ දේවල් කරන්නේ. සතේ සීපා එක්කත් කෑ ගන්න බෑ. ඒ වෙලාවට. පොලගක්වත් වදින්න බෑ. ඒ වෙන්නේ එක්ක ඇලයි උරක නැත්තම් සෝනක නැත්තම් තුම්මන්සලක. ඒ දේ වෙන්නේ. ඉතින් ඒ නංගන් වලින් තමයි රාජකාරිය මම කරන්නේ. කවුරු හරි කෙනෙක් ඔබතුමා ළඟට ඇවිල්ලා කියනවා ගුරුනාන්සේ මගේ පවුලේ සමගිය නෑ මගේ මහත්තයා මාත් එක්ක ඉන්න කැමති නෑ මාත් එක්ක ජීවත් වෙන්න කැමති නෑ. ඒ වගේ දේවල් කොහොමද කරලා දෙන්නේ? මේවා මට බලන්න ඕනේ පුතේ. අම්මා පල්ලේ බලන්න බැලුවේ නැත්තම් බෑනේ බලන්න රුයන් දෙයක්. එයාට මේ ග්‍රාහක දෝෂ තියෙනවද? තව දෙයක් කරලා තියෙනවද? මට කොඩි වින කරලා තියෙන. ඒ හැමදේම බලන්න ඕනේ. බලලා තමයි මම යන්දයක් ඒ දරුවට ඒ පුතාට කරලා දෙන්නේ. බලලා තමයි කරලා දෙන්නේ. බලලා තමයි කරලා දෙන්නේ. දැන් මේ කෙනෙකුට හිතන්න පුළුවන් ඉතින් එහෙම සත්‍යවාදී දේවල් මේවා තියෙනවද ප්‍රතිඵල ගන්න පුළුවන්ද කියන එක හිතන්න පුළුවන්. දැන් ඔය මාත් එනකොට දැන් වීල් එකක් ගියේ. ඔය දෙන්නෙක් ගියේ. ඔය දෙන්න දැන් අවුරුදු 4ක්. ඔය මාත් හිටියේ රට. ශ්‍රී ලංකාවේ. දැන් සතියක්කට වැඩි මං හිතන්නේ. සතියක් කියන්නේ කොහොම හරි දවස් 10ක් 12ක් වගේ ඇති. ඕන් ආවා. අද ඇවිල්ලා ඒ බාරෙත් ඔප්පු කරලා මේ මට ওই දීලා ගිය ඒ ওই බාර කරලා මට දන නමස්කාර කරලා වැදලා ওই දෙන්න යන්නේ ගියේ. ඒ කියන්නේ මහත්තයා ලංකාවට එන්න නැතුව ඉඳලා තියෙන්නේ. එන්න නැතුව මේ ඉදී. අවුරුදු 4ක්. අවුරුදු 4ක්. අවුරුදු 4ක් එන්න නැතුව ඉදී. ගෙන්නව කොහමද? මාමා ගෙන්නවද කියන්නේ මයි පුතේ මට ඉතින් මං කිව්වනේ. මට කරන්න බැරි වැඩක් නැහැ. මම කරොත් කරාම තමයි. මම ওই අනිත් වගේ බොරුවට එක එක ඒවා මාව පාන්නේ නැහැ. කරොත් කරාම තමයි. ඇත්තට දැන් එහෙම දැන් යන්ත්‍රමන්ට බන්ද අහල් තැන හිටියද දැන් සමහර කට්ටිය අර වැඩේ කරනවා මේක කරනවා දෙහි කවනවා පෙන්නන්නේ. එහෙම පෙන්නන්න හොඳ නැලු නේද? එහෙම කරන්නේ කවුද? ඒවා කරන්නේ කොහොමද? දැන් එහෙම ලෙඩෙක් ඒ වගේ මිනිස්සු තියාගෙන ඒවා දේවල් කරනවාද? මන්ත්‍ර ගුරුකම් කියන්නේ.
නෑ මන්ත්‍ර ගුරුකම් කරනවා කියන්නේ වස්තුව නීතිකුල බන්ධනය කරනවා කියන්නේ රාශිගත පුද්ගලිකයි. රාජ්‍යගත පුද්ගලිකයි. රාශිගත කරන කෙනායි අදාළ පුද්ගලයාට දන්නේ. පුද්ගලයා විතරයි. මේක මේ මාධ්‍ය දාලා පෙන්වන්න අවශ්‍ය දේවල් නෑ නේද? නෑ එහෙම බෑ කරන්නේ. එහෙම එතකොට ඒක වෙන්නේ නෑ. උතරක් තියෙනවා ඔය ඇස්සා කටවා කියන එක තියෙනවා. අනේ බලපානනේ අප්පච්චියා. ඒක බලපානනේ. අනිවාර්යෙන් බලපානවා. දැන් අපි දකිනවා දැන් ඔබතුමාලගේ තරුණ කාලේ ඒ කාලේට ගියාම අපි දකිනවා මිනිස්සු මේ කටේට එන කෙල පිටට මතුරලා කෙල ගහලා ගෙදර ඉන්න ගෑනු කෙනා ගෙන්නපු කතා අපි අහලා තියෙනවා. ඔව් එහෙම තියෙනවා මම පුතේ නැත්තේ නෑ. අනිවාර්යෙන් අනන්ත අප්‍රමාණයි. මේ මම වුණත් අලු කෙල් කොලේ බත් කන්නේ නෑ අද වුණත්. අදටත් මම මේ අලු කෙල් කොලේ බත් කන්නේ නෑ. ඇයි ඒ කියන්නේ අපේ නීති කුල බන්ධනයේට තවත් ගුරුකුට මට විනා කරන්න ඉතාලම ලේසි ඒ කොලේට. අලු කොලේට. අලු කෙල් කොලේට. අපේ සීයා අපේ තාත්තා ඔය ඔබතුමාලගේ ගෙවල් වලට බිස්නස් වෙලදාම යනවා ඉස්සර. ඔය පෙට්ටි කුළු උස්සන යනවනේ. උස්සන යනවනේ. එතකොට ඔබතුමාලා ඔය පිගානයකට නෙමෙයි බත් දෙන්නේ අතුල් පොතකට කියලා. නැත්නම් කොළපතට. කොළපතට. ආනේ දෙනකොට කේල් කොලේ බත් දෙන්නේ. ඒක එලලා. ඒ කේල් කොලේ කවදාකවත් දාලා එන්නේ නැහැ. මොකද ඒකට යම් දෙයක් කරයි කියන බයට. ඒක කත් පෙට්ටියට දාගන්න උතලා. ඒක ඇවිල්ලා ඇතක්ම ගෝනක් නුගෝ ගව්වානක් ඇවිත් වටපිට බලලා ඒක අත්තිමීට උතලා ගලක් පල්ලෙට දාලා આવොත් තමයි. නැත්තම් ඒකවත් පේන්න මිනිස්සුෙකුට දාන්නේ නැහැ වස්තු. ගසාගෙන යන වතුරකට දාන්නේ දාන්නේ ගලක් පල්ලෙට. ඒ වගේ තමයි ඉස්සර තිබුණේ. ඉස්සර තිබුණේ ඒ වගේම තමයි අද මේ මම. ඒ කාලේ ගුරු ගන්න එක. මේ ප්‍රතිපත්තිය මං ගෙනියනවා මට දෙමාපියන්ට වට පින් සිද්ධ වෙන්න උන්වහන්සේලාගේ වරන් ඇතු තමයි මේ දෙක කරන්නේ. මම අස්සවලට කඳුළු වෙනවා. ඒ ප්‍රතිපත්තිය මං ගෙනියනවා මම මරණකම්. මිනිස්සු අසරණ කරන්නේ නැහැ. කවදාකවත් නැහැ. මට එන ගානේ වැඩ මං කරන්නේ. දරුවන්ට කිව්වා කරොත් කරා. ඇත්තටම ගොඩක් මිනිස්සු අසරණ වෙලා කුණාසේ ඔබතුමාලා පස්සේ. අපච්චියේ ගොඩක් මිනිස්සු එක එක දේවල් මේ අද මේ ගුරුවගෙන් හෙට අර ගුරුවගේ ඒ වගේ අනන්ත අප්‍රමාණයක් නැහැ. රැවටිච්ච ළමයි මං ගාවට එනවා. ඒ ළමයි අද බොහොම තන්තුතින් ඉන්නවා අපච්චි. දිනු වෙන්න මොන හරි එහෙම කරන්න පුළුවන්. තියෙනවා. කොහොම මොනවද ගන්න තියෙන්නේ? ඒක මේමයි අපච්චි. ඒක බලන්න ඕනයි. ඒගොල්ලන්ගේ දිනුවින් ඉඩ කඩන් වල පස් අපිට අවශ්‍ය වෙනවා මට. ඒගොල්ලන්ගේ ඉඩ මේ හතරේ සීමාව ඕනේ. ගෙදර දොරේ හතර සීමාව ඕනේ. ඒක මට ෆොටෝ එකක් හොදාලා අයික වරන් ඇවිත් මම දේවල්ට. ඇවිල්ලා පෙන්නුවොත් මට ඒ අරසා කරන විදිහට වැඩ කටයුතු තියෙන එක මම කරලා දෙනවා. අපි හිතමු දැන් මේ ගොඩක් කට්ටිය කතා වෙන මේ දෙසැම්බර් මාසේ 12 ගැන 11 11 11 මේ මොකද්ද දැන් කියන්නේ සිරිමගේ අර ටිකට් එහෙම ඇදෙන ඒකද ඕක පට්ට බොරුවක් නෙවෙයි. ඔව් ගාව නේද? පට්ට බොරුවක් කොහෙන්ද ඇදිච්ච මිනිස්සු පෙන්නන්නකෝ ඈ ඔය ගුරේ කවුරු හරි ගුරාලා කියලා පට්ට බොරුවක් ඕක. ඒ 9 එනවා 7 එනවා මේ තමයි මේ මාසේ 12 එනවා. ඒ බොරු බොරු. ඒකට මොකක් හරි කියයි. ඒවා ඔවට අහුවෙන්න එපා දෙයනේ. මම නම් කියන්නේ අහුවෙන්න එපා. අනාවේක කියවලට අහුවෙන්න එපා. බොරු පට්ට බොරු. එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කීයටත් වෙන්නේ නැහැ. වෙනවනම් ඉතින් අද කොයිතරම් දිනුද? අද රටේ අපේ මිනිස්සු. ඔය දේවල් වෙනවනම් කොහොම වෙනව? අනාවේක කියන්නේ පට්ට බොරු. දැන් මම දැක්ක සමහර කට්ටිය කියලා දෙනවා ජනවාරි මාසේ දැන් මෙහෙම වෙනවා අර එක මෙහෙම වෙනවා. එහෙමනේ. බල මාරු වෙනවා. පක්ෂ මාරු වෙනවා. ආට බොරු මාත්මයා. ඉතින් මේ අවසාන වශයෙන් අහිංසක දුප්පත් දුකී දුප්පත් මිනිස්සුන්ට කියන විස්තරය. මට ඉතින් කියන්න තියෙන්නේ මං ගාවට එන්න. ඔය ඔන්ලයින් කියනවා මම තේර කරන්නේ නැහැ. කැමතිත් නැහැ. මං ගාවට එන්න ඔබතුමාලා. ඇවිත් මගෙන් වැඩ කරගන්න. ඉරි ගහට දාලා වගේ මං එකෙන්ම වැඩ කරලා දෙනවා කියලා මං පොරොන්දු වෙනවා. එහෙම තවත් තියෙනවා. මට දෙයක් කියන්න. අනිවාර්යයෙන්ම. දැකපු දෙයක්. එයාට අවශ්‍ය නැහැ. ඒ ගාව මං ගාව තියෙනවා යන්ත්‍රමාලාව. සම්බන්ධයක් ඕනේ නැහැ. කිසිම සම්බන්ධයක් ඕනේ නැහැ වත්තු. කිසිම සම්බන්ධයක් ඕනේ නැහැ. දවස් 3ක් මං ජප කරන යක්ෂ පෙරේතු බුතු දාමාගෙන. ආකාශන යන්ත්‍රයක් කියලා තියෙනවා. ඒ යන්ත්‍රෙ මම ලංකාවේ නම් අතට දෙනවා. පිටරට නම් මම මේක කරන්න මට පුළුවන්. ඒ දේ කරන පුතේ දැක්ක එයාට හිතුනොත් අන්න අරක උණයි මට. අන්න අර දේ මට අවශ්‍යයි. එහෙනම් බැලුපු ගමන් කෙලින් මෙයාට ලැබෙනවා ඉතින්. අපි කෙල්ලෙක් දැක්ක පාරේ යන්න. මයි පුතේ කතා කරන්නේ නැති. නිකන් ගස්සගෙන යන ඉන්නව ළමයි. ඉන්න. ඔය අයිරංකාර ආන්නේ වගේ ළමෙක් ඉන්නව එමන මට කියන්නේ. මං හදනවා පුතේ ආකාශන යන්ත්‍රයක් මං ගාව තියෙනවා. බලගත්තු යන්ත්‍රයක් ඒක.
ඒක මම කරලා දෙනවා. කෙරොත් කරාමයි දැකපු විදියටම අපච්චා. දැකපු විදියට මට මෙයා ඕනයි කියන අදහස හිතනවා පමණයි පිටිපස්සෙන් එන. ඒ විදිහට හදනවා. අනිවාර්යෙන්ම එනවා අපච්චා. සම්බන්ධය තිබුණා නැත. අනිවාර්යයෙන් එයා එපා කියනකම් එයාගේ කටික එපා කිව්වොත් එපා. එපා එනවා. නැත්නම් ටිකට වෙනවනේ. එපා කියන යනවා. එපා කියනකම් එයා එනවා. අදා ජීවිත කාලෙට වුණා කියලා ඒක ජීවිත කාලෙම ලබා ගන්නත් පුළුවන්. මටත් වුණ එක. කරන්නේ. අනිවාර්යයෙන්ම. ඒක කිරිට. ඉතින් ගුරුනාන්සේ එහෙනම් බොහොම ස්තුතියි අපිට සම්බන්ධ වුණාට. ඉතින් එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.